ඉතින් කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්න අදත් මගේ YouTube channel එකට ඔයාලා මේ එකතුලා ඉන්නේ KD Master Academy YouTube channel එකේ තවත් එපිසෝඩ් වීඩියෝ එකක් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ E8 visa ගැන. ඉතින් ඔයාලා කලින් E8 visa update එක මම හිතන්නේ මාසෙකට විතර කලින් තමයි E8 visa update එක දුන්නේ. ඉතින් දැන් මාසෙකට විතර පස්සේ අලුතෙන් ආපු update එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේ E8 visa පළමු කණ්ඩායම පිටත් වීම සම්බන්ධව ඒ වගේම වැටුප ඒ වගේම අලුත්ම නීති සම්බන්ධව මෙන්න මේ විදියට මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යනවා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැම්ම එකතු වෙන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඊට පස්සේ වෙන කෙනෙක්ට මේක සජෙස්ට් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. හරි එහෙනම් අපි බලමු මේ E8 visa අලුත්ම අප්ඩේට් එක මොකක්ද කියන එක. E8 visa වල යම් ප්‍රමාදයක් මමත් දැක්කා. එහෙමද? ඔව්. ඔයත් දැක්කා මමත් දැක්කා. ඉතින් ඒකට හේතුව තමයි රජයේ වැඩපිළිවෙල ඒ වගේම පහුගිය වීඩියෝ වලින් මම ඔයාලට කිව්වා E8 මුල්ම කණ්ඩායම තෝරාගත් ආකාරය ගැන. ඉතින් ඒකත් ඔයාලට බලන්න පුළුවන් උඩ වැටෙන කාඩ් එක ක්ලික් කරලා යන්න ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ E8 visa ක්‍රියාවලිය ගත්තතින් ඒකේ ඔයාලා දන්නවා මම මේක දැන් නොදැනුවත් කට්ටියන තමයි මම මේක දැනුවත් කරන්නේ. ජොබ් ඕඩර් එකක් අනුව පිරිස තෝරා ගැනීමයි ඇග්‍රීමන්ට් අත්සන් කිරීමයි පළමුව සිද්ධ වෙනවා. ඊට පස්සේ පොලිස් රිපෝට් එක ඊට පස්සේ ඔයාලට ඒ පොලිස් රිපෝට් එක ලබා ගැනීම, විදේශ සේවා ආයතනයේ පුහුණුව ලබා දීම, මෙඩිකල් රිපෝට් එක ලබා ගැනීම ඔය විදිහට පියවර වශයෙන් යනවා. ඒ වගේම වීසා සඳහා අයදුම් කිරීම, ශාරීරික හා සෞඛ්‍ය යෝගතා කඳවුරට සහභාගී කරවීම, ගුවන් ටිකට් පත් ලබා දීම, පිටත් වීම වගේ මෙන්න මේ පියවර 8 ඔයාලට සම්පූර්ණ කරන්න වෙනවා E8 visa හරහා කොරියාවට යන්න නම්. ඉතින් මෙන්න මේ පියවර 8 මම මතක් කරන්න හේතුව තමයි E8 visa ගැන අලුතින් මේ සම්බන්ධව දැනුවත් වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ කරා මේක දැනුවත් වෙන්න අවශ්‍ය නිසා. හරි. ඔයාලා දන්නවා මේ ශාරීරික සහ යෝග්‍යතා පුහුණුව. ඒක තමයි අපේ 6 වෙනි පියවර. මේ ශාරීරික සහ යෝග්‍යතා පුහුණුව මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ ආයතනයේ මූලික කරගෙන තමයි ඒකේ තියෙන විශේෂඥ නියෝජිතයා මූලික කරගෙන තමයි මෙන්න මේ පුහුණුව ලබා දෙන්නේ. ඉතින් පළවෙනි කණ්ඩායමට මේ පුහුණුව ලබා දුන්න කියලා ඔයාලත් දන්නවා. ඉතින් මෙතනදී කෘෂි කාර්මික සහ භාෂා පුහුණුව ලබා දීලා තියෙනවා. පළවෙනියට තිබ්බ පුහුණුවේ යම් අඩුපාඩු තිබුණ බවත් අපිට සඳහන් වෙලා තියෙනවා. මෙම පුහුණුව අවසානයේ සහතිකයක්ද ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විස්තර ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා. ඔයාලත් E8 visa වලට apply කරලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කොරියාවට යන්න. ඉතින් මේ ආකාරයට තෝරාගත් 16 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායම පසුගිය අප්‍රේල් 14 වන දින කොරියාව බලා පිටත් වුණා. ඉතින් ඉතා සතුටින් මේ බව දන්වා සිටිනවා. කොරියාව බලා E8 visa පළමු කණ්ඩායම 16 දෙනෙක් තෝරාගත්ත 16 දෙනාම 14 වෙනිදා ගියා. අප්‍රේල් මාසේ 14 වෙනිදා ගියා. ඉතින් එයාලට මොන වගේ දේවල්ද මේ E8 visa සම්බන්ධව තියෙන අත්දැකීම් ගැන කතා බහ කරලා තමයි අද මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. ඉතින් අපගේ KD Master Academy YouTube channel එක සමග සම්බන්ධ වී සිටි කීප දෙනෙක්ද මෙන්න මේ කණ්ඩායමට ඇතුළත් වෙන එක ඉතා සතුටට කරුණක් වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා KD Master Academy YouTube channel එකෙන්. ඉතින් ඔයාලට ලොකු වගකීමක් තියෙනවා ලංකාවේ අනෙකුත් අයටත් කොරියන් බලා යාමට දකින හීන බලාපොරොත්තු හදා කරන්නට. විනය කාර්යක්ෂමතාවය හොඳින් තබා ගන්න. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම ඒ දේවල් තියෙන්න ඕන අනිකුත් කණ්ඩායම් වලට අවස්ථාව ලැබෙන්න නම්. ඉතින් ඉදිරි වැඩ කටයුතු ගත්තොත් මෙන්න මේ E8 visa වල වන්දෝ සහ සේජොන් පළාත් සඳහා රජයේ අනුමැතිය ඉදිරි සති දෙක තුල ලබා දුන්නොත් මේ මාසේ තවත් කණ්ඩායම් කිහිපයක් කොරියාවට යාමට හැකියාව ලැබෙන බව නිසැකයෙන්ම සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඉදිරි වැඩ කටයුතු වලදී අපිට වන්ද සහ සේජොන් පළාත් සඳහා රජයේ අනුමැතිය ඉදිරියේදී ලැබුණොත් මේ මයි මාසයේ ඉතිරි කණ්ඩායමත් යන්න හැකි. ඉතින් මෙන්න මේ ඉදිරි සති දෙක තුල වන්ද සහ සේජොන් සඳහා රජයේ අනුමැතිය නොදුන්නොත් 2026 පළමු භාගයේ කෝටා අවසන් වීමට ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට රජයේ ඉක්මන් වැඩපිළිවෙළවල් තියෙන්න ඕනි. එතකොට තමයි මෙන්න මේ පළමු කෝටා එක අවසන් වෙන කලින් තවත් අයට තවත් කණ්ඩායමක්
යවා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ පළාත් දෙකට රජයේ අනුමැතිය දීමෙන් පස්සේ 2026 දෙවන භාගය සඳහා ජූලි සිට වන්දෝ, සේජොන්, යොන්වොල් යන පළාත් තුනටම අපේ කණ්ඩායම් යවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විස්තරය ඊයේ ටීසර් සඳහා ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා. ඔයාලා ඊයේ ටීසර් ගැන දන්නේ නැත්නම් ඊයේ ටීසර් වල අලුත් වැඩපිළිවෙල මොනවද කියන එකත් ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇත්තරම ලක්ෂ 6ක වැඩි වැටපොකට ඔයාලට යන්න පුළුවන් කොරියාවේ ඊයේ ටීසර් සඳහා. ඔයාලට උපරිම මාස 8ක් මාස 10ක් විතර කොරියාවේ ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලක්ෂ 50ක් විතර ඔයාලට මෙන්න මේ මාස කිහිපය ඇතුළත හොයාගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ යන මේ පළවෙනි කණ්ඩායම එයාලගේ નિયમિત කාලයේ ඉඳලා ඒ નિયમિત දිනේදී පිටත් වීම වෙන්න ඕන. ඒ નિયમિત වැඩපිළිවෙල වුණොතින් තමයි අනිකුත් කණ්ඩායම් වලටත් අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට ගොඩාක් වැදගත් වෙන්නද කියලා. අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. EATC සම්බන්ධව අලුතින් අප්ඩේට් මම අරගෙන එනවා. channel එක subscribe කරලා තියාගන්න. මොකද channel එකත් එක්ක මුලින් ඉඳන්ම ඉඳපු EATC වලට apply කරලා 16 දෙනාට ඇතුළත් වෙච්ච අපේ YouTube channel එකේ ළමයි ඉන්නවා. ඉතින් ඒක ගැන සෑහෙන සතුටුයි. අපි ඉදිරි වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම දෙවෙනි කණ්ඩායම සම්බන්ධව කතා කරනවා. එහෙනම් හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී ඔයාලට අලුත් අප්ඩේට් අරගෙන එනවා. ඔයාලා තාමත් අපේ WhatsApp channel එකත් එක්ක join වෙලා නැත්නම් KD Korean Academy අපේ WhatsApp channel එකත් එක්ක join වෙන්න පුළුවන්. පහළ comment box එකේ දාලා තියෙන WhatsApp channel එකට join වෙන්න. ඒකට අපි කෙටි අප්ඩේට්ස් දානවා ඔයාලට දිනපතා බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් වෙලාව තියෙන හැම අවස්ථාවකම ඔයාලා වෙනුවෙන් මෙන්න මේ කාරණා ටික අරගෙන එනවා මම. ඉතින් ඔයාලට මගේ Facebook page එක බලා ගන්න පුළුවන් KD Korean Academy කියලා තියෙනවා. YouTube channel එක මේ විදිහට KD Master Academy කියලා තියෙනවා. ඒ වගේම TikTok එකේ ඉන්නවා අපේ audience එකක් සෑහෙන්න. ඒකෙත් දැනට followers 3000 ගණක් ඉන්නවා. ඒකෙත් ගොඩක් අයට අපි දැනුවත් කිරීම කරනවා. ඔයාලට පහසු platform එකකින් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නට හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි මේ දේවල් අපි කරන්නේ. එහෙනම් ඉදිරියේදී වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. පළමු කණ්ඩායමේ සියලු දෙනාට KD Master Academy YouTube channel එකෙන් සුබ පැතුම් කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයාලට සුබ දවසක්. හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා.